ඉන්සයිට් හබ් YouTube channel එකට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. මෙම නාලිකාවේ ප්‍රථම වීඩියෝ වන අතර ඔබගේ දැනුම වර්ධනයට අවශ්‍ය කරුණු රැසක් අන්තර්ගත වීඩියෝ මාලාවක් මින් ඉදිරියට මෙම නාලිකාව තුලින් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. අපට ව්‍යාපාරිකයෙකු විලියනපතියෙකු බවට පත්විය හැකි කියලා මම කිව්වොත් ඔබේ විශ්වාස කරයිද? ලෝකේ අති සාර්ථකත්වයට පත්වෙච්ච පුද්ගලයන්ගේ ජීවිතේ එක්රැකින් වෙනස් වෙලා නැහැ. ඔවුන්ගේ දෛනික ජීවිතය ඇති කරගත්තු සමහර පුරුදු සමහර වෙනස්කම් මේ සඳහා ප්‍රධාන වශයෙන්ම බලපාලා තියෙනවා. ලෝකේ අතිශය ධනවතෙක් වෙන වොරන් බෆට් ව්‍යවසායකත්වයේ ඉගෙන ගන්න ආරම්භ කළේ වයස අවුරුදු 11. ඒ කොටස් වෙනදකල පිළිබඳ පොතක් කියවීමෙන් එලෝන් මස්ක් උගේ දැනුම වැඩි කරගත්තේ පැය ගණන් පාඩම් කිරීමෙන් නොව ඔහු දිනකට ඉතා කුඩා පොත් දෙකක් කියවීමෙන් බව ඔබ දන්නවද? ඉතින් අද මම මේ වීඩියෝ තුළින් ඔබගේ ජීවිතය එවන් සාර්ථක පුද්ගලයෙක් බවට පත්කිරීම කරා යන ගමනේ ආරම්භක මඟ පෙන්වීම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් රැඳී සිටින්න අවසානයේ දක්වා. උදෑසනම අවදි වීම ඔබ කවුරුත් දන්න ඇපල් සමාගමේ ප්‍රධාන විධායක ටිම් කුක් මහතා සෑම දිනකම උදෑසන 4:30ට අවදි වෙනවා. ඔබ දන්නවාද ඒ ඇයි කියලා? විද්‍යාත්මකව සනාථ කරලා තියෙනවා. කිසියම් කාර්යයක් සඳහා අවධානය යොමු කරන්න පුළුවන් හොඳම වේලාව තමයි උදෑසන පැය කිහිපය කියලා. ඒ වගේම මෙසේ උදෑසන අවදි වෙන පුද්ගලයන්ට තීරණ ගැනීමේ හැකියාව වඩාත් ඉහළ මට්ටමක පවතිනවා. ඒ වගේම ඔවුන්ට වඩා නිමැවුම්ශීලීතාවයකින් සහ සැහැල්ලුවෙන් සතුටින් තම කාර්යයන් ඉටු කිරීමේ හැකියාව පවතිනවා. ඉතින් ඔබටද ඔබේ ජීවිතේ සාර්ථක කරගන්න මේ අදාළ කරගන්න පුළුවන් සෑම දිනකම විනාඩි 30 වෙනදා අවදි වෙන වේලාවට වඩා කලින් අවදි වෙන්න උත්සාහ කරන්න. එම අමතර කාලය ව්‍යායාම කරන්න, පොත්පත් කියවන්න හෝ ඔබගේ දෛනික ජීවිතය සැලසුම් කරන්න භාවිතා කරන්න පුළුවන්. මාසක් තුළද ඔබගේ ජීවිතේ වඩා පාලනයකින් යුතුව ගත කරන්න හැකිවන බව ඔබට හැඟෙනු ඇත. දිනපතා කියවීමේ බලය. The Power of Daily Reading. ඇමරිකාවේ විශාලතම ආයෝජකයන්ගෙන් කෙනෙක් වන වොරන් බෆට් ඔහුගේ සාර්ථකත්වයට ප්‍රධාන හේතුව කියවීම බව සඳහන් කරනවා. ඔහුගේ දවසේ 80%ක්ම ඔහු ගත කරන්නේ පුවත්පත් සහ මූල්‍ය වාර්තා කියවන. වොරන් බෆට් වර්ග සඳහන් කරනවා ඔබ වැඩි වශයෙන් ඉගෙන ගන්නට වැඩි වශයෙන් උපයන්නට හැකියි. මේ ඔබගේ ජීවිතයට කෙසේ අදාළ කරගන්න පුළුවන්. දිනකට අවම වශයෙන් විනාඩි 10ක්වත් කියවීම පුරුදු කිරීමෙන් ඔබට මෙය ආරම්භ කරන්න පුළුවන්. මූල්‍ය වාර්තා ව්‍යාපාර පිළිබඳ පොත්පත් පමණක් නෙවෙයි විවිධ ටොපික්ස් යටතේ තියෙන පොත්පත් ඔබට ඔබේ රුචිකත්වයට අනුව තෝරාගෙන කියවන්න පුළුවන්. කාලයක් යන විට ඔබට අනෙක් අය නොදන්නා මූලධනය සහ දැනුම ලැබෙවි. මිනිත්තු දෙකේ නියමය. The 2-minute rule. Jeff Bezos Amazon වැනි විශාල ආයතනයක් එක රැයකින් ගොඩනැගුවේ නැහැ. ඇත්තටම ඔහු ඒ පටන් ගත්තේ කුඩා පියවරවල් වලින්. ඒ අන්තර්ජාලය හරහා පොත් ඉගෙනීමේ කිසියම් කාර්යයක් විනාඩි 2කට වඩා අඩු කාලයකින් සම්පූර්ණ කිරීමේ හැකියාව තියෙනවා නම් ඔබ එම මොහොතේම එය කරන්න වග බලා ගන්න. මෙම 2-minute rule ඉසේ නැත්තම් මිනිත්තු දෙකේ නියමය ඔබේ ජීවිතයට අදාළ කරගන්න කොහොමද? කිසියම් පුද්ගලයෙකුට පොතක් ලියන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔබ එය පටන් ගන්න කොහොමද? ඉස්සෙල්ලාම ඉස්කෝලයක් අරගෙන එක වාක්‍යයක් ලියන්න. ඒ වගේම ඔබට ව්‍යායාම කරන්න ඕනේද? ඔබ ඒ සඳහා අලස බවක් දක්වනවා. එසේනම් ඒ පටන් ගන්න හොඳම ක්‍රමය තමයි එක වටයක් ඔබගේ නිවස වටා දුවන්න. ඔබට නව කුසලතාවයක් ස්කිල් එකක් වර්ධනය කරගන්න අවශ්‍යයිද? එසේනම් ඒ සඳහා වඩා සුදුසු වීඩියෝවක් ගෙන එක විනාඩි 2ක් ඒ වීඩියෝ නරඹන්න. මෙවැනි දා කුඩා පියවරයන් තුළින් ඔබට ඔබේ ජීවිතයේ ජයග්‍රහණය කරා ගෙන යන්න පුළුවන්. අරමුණු ලියා තැබීම. The Power of Writing Goals. විලියනපති රිචඩ් බ්‍රැන්සන් ඔහු යන සෑම තැනකම ඔහුගේ නෝට්බුක් එක රැගෙන යනවා. ඒකට හේතුව තමයි ඔහුගේ goals ඒ වගේම දෛනිකව ඔහු බලාපොරොත්තු වෙන ඉලක්ක ඔහුට ලියන්න අවශ්‍ය හින්දා. ඉතින් ඉලක්ක එහෙමත් නැත්නම් goals ලිවීම මගින් ඒවා සැබෑ කර ගැනීමේ හැකියාව 42%කින් වැඩි කියලා ඔප්පු කරලා තියෙනවා. නියුරෝසයන්ස් වලට අනුව අපගේ ඉලක්ක ලිවීම තුළින් ඒවා එම ඉලක්ක වලට අදාළ ඒ අරමුණු ඉෂ්ට කර ගැනීම
සඳහා අපේ මොලේ ක්‍රියාත්මක වීම එහෙමත් නැත්නම් මොලේ ප්‍රෝග්‍රෑමින් කිරීම ඉතාමත් ඉහළ අගයකින් සිද්ධ වෙනවා. ඉතින් අපට අපේ ජීවිතය ජයග්‍රාහී මාවතට යොමු කරන්න මේ කුඩා දේවල් අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්. සෑම උදෑසනම එක කුඩා ඉලක්කයක් එහෙමත් නැත්නම් එක ගෝල් එකක් කොටක්ගෙන ලියන්න පුරුදු වෙන්න. ඊට පස්සේ එම ගෝල් එක කුඩා කොටස් වලට බෙදා ගන්න. සෑම දිනකම එම ඉලක්කයන් කරා යාමට අවශ්‍ය ක්‍රියාවන් කරන්න ඔබ වග බලා ගන්න. වසරක් ඇතුළත ඔබගේ ජීවිතේ මුළුමනින්ම වෙනස් වෙලා ඇති බව ඔබට හැඟෙනවා ඇති. ව්‍යායාම ශක්තිය සහ අවධානය සඳහා බිලියනපතින්ගේ රහස්. The billionaire's secret to energy and focus. Mark Zuckerberg, Elon Musk, සහ Bill Gates මේ සියල්ලම ව්‍යායාම සඳහා තමන්ගේ ජීවිතේ වැදගත් කොටසක් හිමි කරලා දීලා තියෙනවා. ඒ කියන්නේ Mark Zuckerberg, Elon Musk සහ Bill Gates යන මේ සියල්ලන් තමන්ගේ දෛනික ජීවිතේ ව්‍යායාම සඳහා විශේෂ තැනක් හිමි කරලා දීලා තියෙනවා. ඒකට හේතුව තමයි තීක්ෂණ මොලේකට එනම් මොලේ ක්‍රියාකාරීත්වය වර්ධනය සඳහා ශරීර සුවතාවය යන හේතුවක් වෙන නිසා විද්‍යාත්මක සොයා ගැනීම් වලට අනුව විනාඩි 30ක් ව්‍යායාම් කිරීම මගින් අවධානය නිර්මාණශීලීතාවය සහ සතුට වැඩි කිරීමේ හැකියාව පවතිනවා කියලා පෙන්වලා දීලා තියෙනවා. ඉතින් අපටත් අපේ ජීවිතේට මෙය අදාළ කරගන්න පුළුවන්. සෑම දිනකම එක විනාඩි 5 ඇවිදීමෙන් මෙම ක්‍රියාවලිය පටන් ගන්න. ඉතා හිමින් ඔබට මෙම කාලය වැඩි කරගන්න පුළුවන්. ඉක්මනින්ම ඔබට වැඩි ශක්තියක් එමෙන්ම හොඳ මනෝභාවයක් සහ වැඩි නිමැවුම්ශීලීභාවයක් සහිතව කාර්යයන් කිරීමේ හැකියාව හිමිවනු ලැබේ. සාර්ථකත්වය කියන්නේ එක රැයකින් ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපගේ දෛනික ජීවිතයේ තියෙන ඇතැම් පුරුදු හැබැයි වෙනස් කරගන්න පුළුවන් නම් අපිට දීර්ඝ ගමනක් සාර්ථකත්වයේ කරා යාමේ හැකියාව පවතිනවා. ඉතින් බිලියනපතින්ට හැකිනම් ඔබටත් හැකි. ඔබත් අද සිට කුමන ආකාරයකින් හෝ ඔබගේ ජීවිතය වෙනස් කරන්න, හොඳ පුරුදු ඔබේ ජීවිතයට සම්බන්ධ කරන්න මතක තියාගන්න. ඉතින් ඔබ ඒ සඳහා යොමු වෙයි නම් ඔබ ඔබගේ ජීවිතය වෙනස් කරන්න බලාපොරොත්තු වෙන්නේ කුමන ආකාරයෙන්ද කියලා කමෙන්ට් එකක් දවන්න අමතක කරන්න එපා. එමෙන්ම නව දැනුම් සොයා යන මෙවැනි වීඩියෝ එකකින් නැවත හමු වෙමු.